කොහොමද ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ කරගෙන තමයි ඔන්න ආවේදී. ඉතින් මීට කලින් ප්ලේ කරා බස් පිසන් සුපර් ගේම් එක. DC බස් ගේම්, මොබයිල්ස් ගේම්, PC ගේම් ගහන්න පුළුවන් සුපර් ගේම් එක. ඉතින් මේක අලුත් අප්ඩේට් වගේ උත් ඇවිල්ලා තියෙන ඉතින් ඔයාලා දැම්මේ තියෙන ගල්කොටුව මාතර පොල්හෙර බීච් එක තා කන්දන් නගින්න එකක් තියෙනවා. ඒ වගේ අලුත් අප්ඩේට් එකකුත් ඇවිල්ලා තියෙනවා ඉතින්. ඉතින් ඒක නෙමෙයි අපි එදා ප්ලේ කරේ ලෝටස් ටවර් එකට යන එකනේ. දැන් අපි යන දැන් අනිත් තැනට. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරපු නැත්නම් සබස්ක්‍රයිබ් කරලා ලයික් කරමුද ලයික් කරලා කමෙන්ට් කරලා හැමෝටම ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න කියලා උන් ආයෙ මම ඉල්ලනවා. ඉතින් සිලෙක්ට් කරගන්න තියෙනවා. ඉතින් මම බස් එක සිලෙක්ට් කරගන්නවා මේකෙදි. ආයෙ තියෙනවා අපිට තියෙනවා ලෝටස් ටවර්නේ අපි එදා ගියේ. එහෙනම් ඉතින් අපි යමු කොළඹ ප්ලැටේරියම්ද මොකද්ද ප්ලැටේරියම්ද කියන ග්‍රහලෝකාගාරය මං හිතන්නේ. තාන් ඒකට යන් අපි ග්‍රහලෝකාගාරයද මන් දන්නේ නැහැ. මේ තියෙන අලුත් තුන තමයි මාතර වෙරහේන මාතර පොල්හෙන් බීච් ගාල්ලේ ෆෝට්. ඉතින් ගිය සැරේත් මම ඒක දැක්කා. ඉතින් මට ගිය සැරේ කියන්න බැරි වුණා. ඉතින් මේ ඔයාලම වීඩියෝ එකට යන්න කලින් මට එක දෙයක් කියන්න තියෙනවා මචං. ඒක තමයි මචං අපි මේ මොකද මම තව channel එකක් කරනවා. මම ඒක description එකේ තියලා තියන්නම් link එක. අන්නේ channel එක subscribe කරලා ඉතින් ගන්න. ඉතින් උඹලා මගේ මූණ බලා ගන්න ඕන නම් අන්න ඒක බලාගෙන ඉන්න. ඉතින් මේ channel එකෙන් challenge තමයි කරන්නේ. ඉතින් ඔයාලා බලන්න ඒක subscribe කරලා මට help එකක් දෙන්න. ඒකට නම් ඉතින් subscribers ලා 60ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි ඉන්නේ. එහෙනම් ඉතින් තමයි හැදුවේ ඒකයි. ඒකින්ද සුපිරි support එකක් ඕනේ ඉතින් මට මේ channel එකට ඔයාලා දෙනවා වගේම description එකේ මම දාලා තියෙනවා link එක. ගිහලා ගන්න ඔයාලා. හරි බා. දැන් ඉව්ව වැඩක් නැහැ නේ. අපිට ඕනේ මෙන්න මේක අයියෝ වැදෙනවානේ. ඉතින් ඕකනේ බැරි. ඒ රිවර්ස් ආමතකුණ රිවර්ස් දාලා තිබ්බේ. සුපිරි ගේම් එක තමයි මේ MB 100 ගාණක් කර. සමහරුන්ගේ 90 ගාණක්, මගේ 100 ගාණක්. සුපිරි ගේම් එකකදී ගැම්මටම සුපිරි මම කියන්නේ. සුපිරි ගැම්මට සුපිරි මමනේ කියන්නේ. නෝනේ. අපි අද යන්නේ කොහෙටද? ප්ලැටිරියම් එකට. මොකක් හරි රියම් එක. ඉතින් මාර්ගනීති පිළිපදින්න නැතුව අපි මෙහෙන් දාලා යමු. දාලා යන්න බෑ. ඊට පස්සේ මනික් පැත්තෙන් තමයි යන්න ඕනේ. මාර්ගනීති මම පිළිපදින්නේ නැහැ. ඉතින් මචං මේ වලට මම කලින් බස් වීඩියෝ එකේදී කිව්වනේ මේ මොකද්ද අපි ID දෙනවා කියලා. ඉතින් ඔයාලා ID දාන්න නැත්තේ දාන්න. මේක ඇහි කමන්නේ දාන්න. මේ බලන්න වල පේන ඇති මාර්ග අනතුරක් වෙලා තියෙනවා. සුපිරි මාර්ග අනතුරක්. ඔය සැලෙනවද අපි ඔය තිබ්බා කියලා නෑ. මුන් මෙතන හිටියට අපි යනවා මෙහෙන්. ඉතින් ගැම්මටම තමයි ඉතින් ගැම්මටම පදින්න ඕනේ මම මේකෙදි. මේ තියෙන අපේ දග්ගපු තැන. මෙතනනේ අපි අද යන්නේ. බස් පිස්සන්ට සුපිරි ගේම් තමයි. ඔන්න මේ තව අනතුරක්. තාම රිය අනතුරු ගොඩක් එකක් දැක්ක අපි අද. බලමු තව ඉස්සරහට කීයක් තියෙද්ද දන්නේ. දුන්නා ගයිස් ඉතින් වැදුනානේ වෙන තැන්වල. වැදුනා කියලා අපි සැලෙනවද නෑ. අපි සැලෙන්නේ නෑ. මේකෙදි මේ වංගුව ටිකක් තියෙනවා. අං ඒ වගේ තමයි පා වෙන්නේ. වදිනවා වෙදිලා කම්මු වංගුවට කියනවා. ඕහෝ කොහෙද යන්නේ? වායකට වදින්න නැති වෙන්නේ යන්නේ ඉතින් වැදුනා නේද? හරි. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මේ පාර්ට් ගොඩක් තියෙනවනේ. ඒකෙන් තමයි පාර්ට් හැම එකකින්ම ප්ලේ කරන්න යන්නේ කොහොම හරි. ඉතින් ඔයාලා කැමති ගේම් එක මේ යටින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක කරන්න තු කියනවා. මම ඒක ගහලා පෙන්නන්නම්. ඉතින් අමාරුයි ගහනවා. ඉතින් පෙරදෙන්න හරි ගහනවා. මට අමාරුම දැනට දෙන ගේම තමයි ග්‍රැනී බා. හරිද? ඒක දැක්කම බය හිතෙනවා. බය හිතෙන්නේ මට අමාරුයි ගන්න. සුපිරි ගේම් එකකින් තමයි ඉතින් මුණ්ඩ. ඒ හිර වුණාද බා? හිර වුණා නම් බෑ. හිර වෙලා නේ. යකෝ හයියෙන් ඵලයන් මේ යන්නේ නැත්තේ ඇයි? යමයි. මේ මොකද්ද මේ වෙන්නේ මේ? බස් එකට මොකද්ද මේ වෙන්නේ? මම ප්ලේ කරනවා හරිද? නෑ මේ බස් එක යවල මම ප්ලේ කරනවා හරි. මීර ගන්නකොට මචං වංගුව ගත්තාම
ඕන්න කුටිය වෙන ගයිස් මෙන්න මෙතන තමයි අමාරුම පොට් එක මෙතනින් අර පාලමේ හරි වැදුනොත් බීමම තමයි යාර නිසා හිමින් යන්න ඕනේ මෙන්න මේ මෙතන වංගුසින් හිමීට ගන්න ඕනේ වෙලාවට ඉතින් මේ ඩබල් ඉරික් කපාගෙන ඩබල් ඉරික් නම් නෙවෙයි ඉරි කපාගෙන අපි මාර්ග නීති පිළිපදින්න නැතුව යනවා වැදෙනවා ගයිස් ඉතින් මොනවා කරන්නද වැදෙනවානේ ඉතින් මොකනේ බැරි ඉතින් ගයිස් මේ ඔයාලා කියන්න ඕනේ මම අනිත් channel එක subscribe කරලා මම help එකක් දෙන්න ඕනේ description එකේ මම link එක දාන්නම් අනිවාර්යෙන් ඒක නම the challenge group තඩුවක් වගේ එක තමයි ලියලා තියෙන්නේ profile එක වල දාන්න වේද ඔයාලා බලලත් ඇති මම හිතන්නේ සමහරු වාසනාව ඉතින් මේ තියෙන්නේ ඔයාලා ගිහිල්ලා නැද්ද නෙළුම් පොකුණට ඊළඟ වීඩියෝ එකේ නෙළුම් පොකුණට යන එකත් ඔන්න පෙන්නනවා පුතේ හරිද අද යන්නේ කොහෙද ප්ලැටිරියම් එකට ග්‍රහලෝකාගාරය බලන්න තමයි උන්න අද යන්නේ ඒ ග්‍රහලෝකාගාරයද කියලා ෂුවර් නෑ හැබැයි නැත්තම් කඩයක්ද දන්නේ ෂොප් එකක් මේ වැරදි පාරවල් නේ අපි නේ වැරදි පාරවල් කවන්නේ අපි වැරදි පාරවල් ගියට අපි යන්නේ හරි තැනට පොලිසියත් මං කිව්වේ ඔන්න අද දවසේ 3යි ඊගානුතුරු 3ක් ඔන්න අද දවසේ ගංගා එක බස් එකක් වාසනාවට මිනිහෙක්වත් හිටියේ නැත්තේ ඉතින් මං හිතන්නේ දැන් නම් ළඟයි මං හිතන්නේ ළඟයි මං කාලෙන් ගිහිල්ලා ලඟ තියෙනවා මේකට ගාන්ට කපලගමු කොහෙද අඩේ යන්නේ මේ මේ තියෙන්නේ මොකද්ද කොළඹ සිටි එක කොළඹ නගරේ තෝඩියකෝ දැන් අපි ඉඳලා කොළඹ නගරේනේ මේකද කොළඹ නගරේ ඒක බස් වලට එකනේ ඉතින් ඔන්න ආයෙ මතක් කරනවා subscribe කරලා 1k ගහන්න තෝරන support එකක් දෙන්න ඕනේ ඉතින් හරි ඔන්නේ subscribe 500 දී මම සුපිරි තෑග්ගක් ඔයාලා දෙනවා මේ කොහෙද මේ යන්නේ what the health මේ මම බය වුණා බා මං හිතුවේ මුහුදේ කියලා වාසනාව අපේ පොට් එක තමයි උන්න අපි ඇවිල්ලා තියෙන්නේ ඉතින් දැනට ළඟා වෙන ගම ඔයාලා කලින් වීඩියෝ එක අපි කරපු දේ දකින්න ඇති මං කැරකුවා නේද හිනක බස් එක ඒ වගේ මේ වීඩියෝ එකෙත් මං කලකනවා දැනකට යන්න ගලේ මචං කරක මේ කොහෙද යන්නේ මෙන්න මෙතන මචං හරවන්න කොතනින්ද මෙත්තනේ ඉතින් මං ගේම් එක ගහන්න කියලා මචං එක සුපිරි භයානක දෙයක් වුණා ඒක මං ෂෝට් එක දාලා තියෙනවා දැන් මොකද බල අඩෝ ඒක හිතා ගන්නවා මට කොහොමද උනේ කියන්නේ ප්ලැටිරියම් ග්‍රහලෝකාගාර අන්න හරිපා මං හයි ග්‍රහලෝකාගාර තමයි ඉල්ල තියෙන්නේ නවි කාරකවන්න යන්නේ වෙද්දුණාද නේ ඔන්න ගැබ්බට පල්ලා කරකමුවකෝ හරි අයියදී එහෙනම් ඔන්න ගයිස් ආදලා අපි ඉතින් යන ඕනේ ඉතින් ගේම් එක එන් කරන්නයි අපි යන්නේ ඉතින් මගේ අනිත් channel එක subscribe කරලා මට help එකක් දෙන්න. ඒ වගේම මේ channel එකට මට 1k ගන්න help එකක් දෙන්න ඕන අනිවාර්යෙන් help එක. ඉතින් 500 ගන්න 500 ගැවුවට පස්සේ මම ඔයාලට සුපිරි තෑග්ගක් දෙනකින්ද ටක් ගාලා 500 ගන්නත් මට උදව් කරන්න කියලා ඉල්ලනවන්න. එහෙනම් ඉතින් අද අපි යනවා goodbye එහෙනම් ඔන්න ඉතින් මම ගියා. එහෙනම් මේ තමයි gaming guy MS YouTube channel එක ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. අද අපි යනවා goodbye.